හැමෝටම ආයිබෝවන් සුබ උදෑසනක් වේවා. මේ මගේ තක්කාලි වගාවේ අලුත්ම තත්ත්වය. මේ වෙනකොට ගෙඩි මල්ලේ හොඳ රල්ලල් තියෙනවා. හොඳ නිරෝගමත් විදිහට රෝග එහෙම ගොඩක් ආවේ නැහැ. වෛරස් එහෙම ගොඩක් මඩු වුණා. තරම් පැල 10කට වඩා අඩු සංඛ්‍යාවක් තමයි වෛරස් තිබිච්ච රෝග පැල මම ගලවලා අයින් කරේ. දැන් මම මේකට මේ විදිහට තව පාරක් කානුව කොටලා පස්සේම වැටි වලට පුරවගෙන තියෙන්නේ. මේ බලන්න මේ හොඳට ගෙඩිය මල්ලල් තියෙනවා. දැන් මල්ලේ මල්ලගෙන ඉන්නේ. ගස්වල හොඳ වර්ධනයක් මේ එනකොට තියෙනවා. දැන් මේ විදිහට වැටි වලට පස් දා ගැනීමෙන් මේ අපිට වතුර එහෙම මේකට ගහ ගන්න ලේසි වෙනවා. ඒ වගේම තමයි දිලීර හානි වලින් එහෙම අපේ වගාව ආරක්ෂා කරගන්නත් පුළුවන්. වල් පාලනය කරගන්නත් පුළුවන්. හොඳට වල් පාලනය කරගත්තා කියන්නේ ඇත්තටම වෛරස් රෝග එහෙම ගොඩක් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මම මේකට එකම එක පොහොර මුරයක් විතරයි දාලා තියෙන්නේ. අඩුම තරමේ මම මේකට මඩ පොහොරවත් දාලා නෙවෙයි මම මේ පැල හදලා තියෙන්නේ. මොකද මම මගේ පස දැන් අවුරුදු 2-3ක් විතර ඉඳලා රනිල කුලේ බෝග හදලා මමගේ පස හොඳට සාරවත් වෙන්න හදාගෙන තියෙන්නේ. උන්ට කෝපි වගේ දේවල් වගා කරපුවාම අපි දන්න ඕන කෙනෙක් සාමාන්‍යයෙන් පස ගොඩක් සාරවත් වෙනවා කියලා. ඒ වගේ තමයි මේකට මම හදාගත්ත කාබනික දියර පොහොර එකක් තමයි පාවිච්චි කරන්නේ. දැන් මේකට ආය පොහොර අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේක දැන් හොඳට දළු එහෙම අලුත් දළු හොඳට වර්ධනය වෙගෙන එනවා. හොඳට ගෙඩි මල් අල්ලනවා. ගහේ හොඳ වර්ධනයක් තියෙනවා. මම හිතන්නේ මේකට තවත් පොහොර අවශ්‍ය වෙයි කියලා. ඉතින් මම මගේ හදාගත්ත කාබනික දියර පොහොර එක දිගටම පාවිච්චි කරමින් මම මේ වගාව මේ විදිහට පවත්වාගෙන යනවා. සාමාන්‍ය රසායනික පොහොර වලින් ගොවිතැන් කරනකොට මේ වගේ වගාවකට මේ වෙනකොට පොහොර මුර 4ක්වත් දානවා මූලික පොහොරත් එක්ක. මම මේකට එකම එක පොහොර මුරයක් විතරයි පාවිච්චි කරලා තියෙන්නේ. මෙතන මේ දකුණු පැත්තේ තියෙන පේලියට මම පොහොර මුකුත් දාලා නැහැ. මේ කාබනික පොහොර වලින් විතරයි මම ඒක කරලා තියෙන්නේ. මම ඒකටත් කාබනික පොහොර කියලා ඒ වැටි වලට මම එකපාරක් කාබනික පොහොර දාලා වැටි කරගෙන තියෙනවා. ඊට තමයි මේ තියෙන යට මම මේ විදිහට කොළ කප්පාදු කරගෙන තියෙනවා. කොළ කප්පාදු කිරීමෙන් ගොඩක් දිලීල හානි වගේම සතුන්ගෙන් වෙන හානි වලින් අපේ වගාව ආරක්ෂා කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන මේ පේනවනේ සාමාන්‍යයෙන් පොහොර දාපු නැති මගේ මේ දකුණු පැත්තේ තියෙන පොළෙම අනිත් ඒවා වගේම හොඳට හැදිලා තියෙනවා. පොහොර අවශ්‍යතාවයක් වෙනම ඒකට මතුවෙලා නැහැ. රසායනික පොහොර දැම්මේ නැහැ කියලා.